Can you read this proverb? ඔබට පුළුවන්ද මේ ප්‍රස්තාව පිළිවෙල කියවන්න? Okay. No worries. I'll help. මම උදව් කරන්නම්. When a mouse makes a fun of a cat, there's a hole nearby. When a mouse makes a fun of a cat. මියෙක් පූසෙක්ව ෆන් එකට ගත්තොත්, විහිළුවට ගත්තොත්, සරදමට ගත්තොත් there's a hole nearby. ළඟපාත සිදුරක් තියෙනවා. මීයා දන්නවා වැඩි සෙල්ලම් දැම්මොත් පූසා ඇවිල්ලා මීයාව අල්ල ගන්නවා කියලා. ඒතර මේ මීයා වැඩ දාන්නේ උපහාසයට අපහාසයට ලක් කරන්නේ පූසාව එයාට ඉක්මනින්ම අර සිදුරට යන්න පුළුවන්කම නිසා. අපේ human society එකේ ඔය වගේ චරිත අපි දකිනවා. In our human society also we see such characters. They show that they are heroes, but we identify that they are cardboard heroes. අපිට පෙන්නනවා ඒගොල්ලෝ වීරයෝ වගේ. නමුත් අපිට අඳුන ගන්න පුළුවන් ඒගොල්ලෝ cardboard heroes ලා කියලා. cardboard වීරයෝ කියලා. ඒගොල්ලෝ හැමතිස්සෙම වීරයෝ විදිහට පෙන්නන්නේ ඒගොල්ලන්ට ප්‍රොටෙක්ෂන් එකක් නැත්තම් escape plan එකක් තියෙනවා නම් විතරයි. ආරක්ෂාවක් නැත්තම් පලා යෑමේ සැලැස්මක් තියෙනවා නම් විතරයි. පැහැදිලි මග හරින්න පුළුවන්, පලා යන්න පුළුවන් පාරක් සැලැස්මක් තියෙනවා නම් විතරයි. So this is actually a Lebanese proverb. Lebanon ප්‍රස්තාපයලා. See, keeping aside their nationality, onge ජාතිය අපි පස්සෙක තියලා, we should understand the quality of this proverb. අපි අඳුන ගන්න ඕන ඒ ප්‍රස්තාපවලේ quality. So the quality is beyond nationalities. quality කියන එක ජාතිකත්වයෙන් එහා තියෙන එකක්. Just like the truth. හරියට සත්‍ය වගේ. The truth is above the religions. සත්‍ය ආගම් වලට උඩින් තියනවා වගේ. එහෙනම් සුබම සුබ දවසක්. එකතු කරගමු මේ වගේ ලස්සන කියමන් අපේ ජීවිතේට.